හයි ගයිස් අපි බලමු 2026ට ගැලපෙන විදියට YouTube channel එක කොහොමද හදාගන්නේ කියලා මේ වීඩියෝ එකේ. ඉතින් පළවෙනි වීඩියෝ එකේ තමයි channel එකේ subscribe කරලා support එකක් දෙන්න. මේකේ category එක තෝරගන්න හැටි සහ category එකක් තෝරගන්න හැටි සහ setup කරගන්න හැටි verification අර face verification එක හරි ID verification එක හරි. ඉතින් ඉස්සරහට බලමු ඒක ගැන. හරි ඉතින් අද channel එක හදාගන්න හැටි බලමු. ඉතින් setting වලට ගිහලා අලුත් email එකක් මම හදාගන්නවා මගේ phone එකෙන්. ඉතින් මේකේ email එක මගේ තියෙන Realme C11 phone එකක්. ඉතින් මම setting වලට ගිහලා add account වලට ගිහලා Google වලට ගිහලා හදාගන්නවා අලුත් email එකක්. ඊට පස්සේ create account යන්න. create account වලින් personal use business my business කියලා තියෙනවා. ඉතින් මම තෝරගන්නේ my business කියන එක personal use තෝරගන්නේ. my for work my business කියන එක තමයි තෝරගන්නේ. ඊට පස්සේ ඔහොම redirect වෙනවා. ඊට පස්සේ ඔයාලා first name එක last name එකක් දාගන්න ඕන. මම දාගන්නවා මගේ නම. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ ඔයාලට එනවා birthday එක සහ ස්ත්‍රී පුරුෂ භාවය gender එක තෝරන්න. ඉතින් මම මේ දීලා මගේ birthday එක දීලා next day ගන්නවා ආපහු. ඊට පස්සේ create your own gmail address ඉස්සරහින් selection දෙකක් තියෙනවා ඔටෝම වැටිලා. ඉතින් මම මේක තෝරගන්නේ මම මේකක් හදා ගන්නවා මට සෙට් වෙන එක. මම create your own gmail address කියලා දෙනවා. ඊට පස්සේ මම smart telephone කියලා ගහලා ඒක දෙන්න try another කියලා තියෙනවා. මේ වගේ එකක් තව තියෙනවා. ඒක නිසා මම වෙන එකක් දීලා බලුවා. 0.1 දාලා ඊට පස්සේ password එක තෝරගන්න ඕන. හොඳ password එකක් මේක දෙන්න. strong password එක simple capital ඉලක්කම් එහෙම භාවිත කරලා හොඳ password එකක් දීලා මේකත් next කරගන්නවා. ඊපස්සේ වැඩේ හරි next කරගත්තට පස්සේ agree වෙන්න එනවා මේ term and condition වලට. ඊට පස්සේ I agree කියන එක click කරාට පස්සේ ඔන්න හරි අපි email එකක් හදලා ඉවරයි. ඊට පස්සේ ඉවරම නෑ. ඊට පස්සේ තියෙනවා security එක update කරන්න. two step verification එක අනිවාර්යෙන් දාගන්න. monetization ගද්දිත් YouTube එකේ සල්ලි හම්බ කරන step ටික follow කරද්දිත් මේක අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් security and singing කියන එකට ගියාට පස්සේ තියෙනවා two step verification එක. ඒක click කරාට පස්සේ password එකක් ගහන්නේ ඔයාලා දීපු password එක. Google Authenticator app එකකින් හරි SMS වලට හරි හදාගන්න turn on two step verification click කරන්න. ඊට පස්සේ phone number එක දෙන්න එනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා කියලා country එක select කරන්න. මේ country එක select කරාට පස්සේ බිංදුව ඇරි අනිත් number එක ගන්න. බිංදුව ඇරි අනිත් 70 එහෙම ගහලා next දුන්නාට පස්සේ save කරන්න එනවා. save කරන්න. ඊට පස්සේ save කරාට පස්සේ ඉවරයි. ඊට පස්සේ authenticator backup codes අනිවාර්යයෙන්ම තියාගන්න. මේ හැම security verification එකක්ම දීලා තියාගන්න. ඒක ඔයාලගේ account එකට සහ email එකට සහ channel එකටත් ඉස්සරහට යද්දි හොඳයි වැඩ කරගෙන යද්දි. ඉතින් අපි Chrome එකට යමු channel එක හදන්න. ඉතින් channel එක හදන්න www.youtube.com කියලා මේ URL එක ගහගන්න. youtube.com කියලා ගහුවත් හරි. මතක ඇතුව උඩ තියෙන edit උන touch කරලා desktop site දාගන්න මේක. ඊට පස්සේ desktop site දාගත්තට පස්සේ අර මැද තියෙන දකුණු පැත්තේ කෙළවරේ තියෙන profile icon එක click කරලා sign දෙන්න. sign දුන්නාට පස්සේ email එකෙන් ආපහු අපි sign වෙන්න sign in වෙන්න. ඊට පස්සේ email එක password එකයි දාලා sign in වුණාට පස්සේ කොහොම අපිට අපේ email එකේ YouTube එකට load වෙනවා. ඊට පස්සේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන profile icon එක click කරලා අපි යන්න ඕනේ YouTube studio එකට. ඉතින් මේකේ phone එකේ YouTube studio app එක තියෙන්න බෑ. ඊට පස්සේ studio app එකෙන් open වෙන්නේ studio app එක delete කරන්න මම හිතනවා නැති වෙයි කියලා. ඊට පස්සේ ඔහොම ඊට පස්සේ ඔයාලට දෙන්න තියෙනවා YouTube එකට ඔයාලගේ channel එකේ නම මම දෙනවා smart elephant කියලා. ඊට පස්සේ handle එක smart elephant කියලා දීලා හදාගන්නවා. මම හිතන්නේ ඒක available නෑ. ඉතින් මම එක කියලා දෙනවා. ඊට පස්සේ available වුණා. ඊට පස්සේ create channel දෙන්න. ඊට පස්සේ channel එක හදලා ඉවරයි. channel එක හදලා ඉවර වුණාට වැඩක් නෑ. verification ටිකක් තියෙනවා. ඉතින් verification phone number verification එක කරන්න නාද කියලා දෙනවා. ඊට පස්සේ ඔහොම redirect වෙනවා studio app එකට. welcome to YouTube studio has කියලා එහෙම message එකක් එනවා. continue දෙන්න එක. ඊට පස්සේ
මෙන්න මෙතන තියෙන පල්ලෙහාම තියෙන setting icon එක ක්ලික් කරන්න. setting icon එක ක්ලික් කරලා මේක මෙහෙම තියාගන්න currency එක. ඊට පස්සේ channel වලට යන්න. channel වල basic info වල තියෙනවා country of residence කියලා. ඒක select කරගන්න ශ්‍රී ලංකා කියලා දාගන්න. මේක මොන රටට target කරත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කියලා දාන්න. ඊට පස්සේ keyword දෙන්න. මම මේක ගැන in detail කතා කරනවා ඊළඟ වීඩියෝ එකකින් YouTube සම්බන්ධව ගේන්න බලාපොරොත්තු වෙන in detail verification සහ මේකේ verification දෙකක් මගාර ඉන්න වෙලා තියෙනවා. ඒක හන්දා මේක ගැන මේකෙන් කතා කරන්න. ඉතින් මම මෙහෙම ටෙක්ස්ට් ටිකක් දෙනවා normal මට හිතෙන ඒවා මේක ගැන පොඩි රිසර්ච් එකක් කරලා දුන්නා නම් ගොඩක්ම හොඳයි. ඉතින් මම මේ රිසර්ච් කරන හැටි ගැනත් අනිවාර්යයෙන්ම in detail වීඩියෝ එකක් ඊළඟ වීඩියෝ එකකින් හරි ඊට පස්සේ වීඩියෝ එකකින් හරි ගේනවා. ඊට පස්සේ ඕම මේකට රවට පස්සේ ඇඩ්වාන්ස් සෙටින් වලට යන්න. ඇඩ්වාන්ස් සෙටින් වල කිසිම දෙයක් වෙනස් කරන්න නැහැ. ෆියුචර් availability කියන එකට යන්න. ඊට පස්සේ stand future කියන එක enable වෙලා තියෙනවා. ඊට පස්සේ intermediate future කියන එක verification කරන්න තියෙනවා. phone number එක phone number එක දෙන්න. ඊට පස්සේ verification phone number එක දෙන්න. verify phone number කියන එක ක්ලික් කරන්න මේ බටන් එක. ඊට පස්සේ ඔයාලා select your country එක ඉස්සෙල්ලාම text me verification code කියන එක ටික් එක දාගෙන select you country කියන එකට ශ්‍රී ලංකා දාගන්න. අනිවාර්යෙන් මේකට ශ්‍රී ලංකා දාගන්න නැත්නම් code එකේ ඉන්නේ නැහැ. ඊට පස්සේ what is your phone number කියන එකට ඔයාගේ phone number එක දීලා next දී ගන්න. මේකට සාමාන්‍යයෙන් code එකේ ඉන්නේ නැති වුණොත් dialog number එකක් දීලා බලන්න අනිවාර්යෙන් වෙනවා. submit දෙන්න. ඊට පස්සේ submit දුන්නාට පස්සේ ඔහොම redirect වෙනවා. ඊට පස්සේ phone number verified කියලා වැටෙනවා. ඊට පස්සේ